වීඩියෝ එකට යන්න කලින් අපිව සබස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. අම්මේ මට ඉස්කෝලේ ගෙනියන්න අලුත් බඩු ටික කවදද අරන් දෙන්නේ? අනිත් ළමයි හැමෝම අරගෙන කියලා කිව්වා මේ චුට්ටි සෙල්ලම් කරන්න ගියපු වෙලේ. ඒක තමයි දරුවෝ මාත් මේ දාතේ කල්පනා කරන්නේ. ගේ හරිය කියලා තියෙන අන්තිම හාල් ටික තමයි මේ උයන්න ගත්තේ. තාත්තද ලොකු අයියලා දිහා යනවා කිව්වා. බලමුකෝ කීයක් හරි ඉල්ලගත්තොත් එකෙන් ඔයාලට බඩු ටික අරන් දෙන්නම්. ඉස්කෝලේ ගෙනියන්නේ. බැයි පුතේ මොනා කරන්නද? අපේ කරුමේ තමයි. අයියේ මම මේ ආවේ කීයක් හරි ඉල්ලගෙන යන්න අයියේ. කෙල්ලගේ ඉස්කෝලේ බොඩ් ටික අරන් දෙන්නවත් අපි අතේ කීයක්වත් නැහැ. වගා කරන්නත් පටන් ගත්තා විතරයිනේ අයියේ. මේ පාරට විතරක් මට කීයක් හරි දෙන්න පුළුවන්ද අයියේ? දෙන්න නම් බැරිකමක් නෑ මල්ලී. ඔයා දන්නවනේ අක්කගේ කටේ හැටි. ඔයාව දැන් දැක්කොත් මටත් එක්ක දස් කියයි. ආයි ඔයාට උමනාවක් වුණොත් මෙහෙට එන්න එපා. මගේ කඩේට එන්නු. මං ඔයාට දැනට දෙන්නම් කීයක් හරි. පොඩි කීපුවම විතේ. බඩු ටික බලලා අරන් දෙන්නකෝ. ලොකු මාමා දුන්නේ කියන්නේ යාට. ඉල්ලුවටත් වඩා ගාන දුන්න කාන්තියෝ. පව් අයියා අක්ක දැනගත්තොත් විසුමක් වෙන්නේ නැහැ අයියට. හැමදාම මේක කරන්න බෑ අපිට. අම්මෝ ඒක නම් ඇත්ත. දන්නවනේ විමලක්කාගේ කටේ සැර. අපේ කෙල්ලටත් ඇවිල්ලා ගිය පාර බැනලා ගියේ. අපි මේ පාර කොහොම හරි කුඹර හොඳට කරගමු මහත්තයා. මේ පාර සරු වුණොත් අපිට තියෙන ණය ටික බේරලා දාලා අපිට කියලා ගේ කෑල්ලක් හොඳට හදාගන්න පුළුවන්. ඔහේ බිල් එකතු කරනවා මත ගැත්තුව ඔහේ ගර මල්ලි ගෙනියන සල්ලිවල් නය ඕකේ ලියාගන්නවා. ඔව මේ මටයිම ගෙලා මයිටයි බෙදන් කරන්න තියෙන සල්ලි නේද? කිසි ගානක් නැතු ඔහේ දීලා දානවා. මම දැක්කමන් ඊට මේට වෙනකන් ඉඳලා ගෙවලෙක් වගේ ගෙට ඇදෙනවා. මුනිකරුණී ඉඩමක් දීලා දැම්මම දිවට. දැන් ණයට සල්ලි දෙන්න පටන් ගන්නවා. මත ගැතු ඕවත් ලියාගන්න එකයි ඇත්තේ. අනේ මොකද්ද ඔය කතා කරන්නේ ඉතින් කැන්ත අර පොඩි ළමයි දෙන්නටත් ඇහෙනවා මගේ මල්ලිට මම උදව් කරන්න තෝ වෙන කවුරු උදව් කරන්නද මත් එක තියාගන්න අර පොඩි උන් දෙන්නත් අපේ දිහා බලලයි හැවෙන්නේ කියලා කවදාහරි දවසක උඹෙන්මත් සමගියෙන් එන්න නැතිදේ මේ වහගෙන ඔහේ ගොයේ කටපලිෂන් කරන් වැඩ කරනවා පොඩි උන් දෙන්නේ මේ ගෙදර හැදෙනවා කියලා මොටාය මතක් කරන් තියන්න එපා කීන දේ අහනවා මගේ මල්ලි ඔය දුන්න ඉඩමෙන් කවදාහරි දවසක හොඳ දෙයක් කරවන්න බලන්නකෝ එයාට කියන හොඳ ගයක් හදාගන්න නැද්ද කියලා නෝනේ බං කිව්ව නේද අපේ මල්ලි යර ඉඩමෙන් හොඳ වැඩක් කරගනේ කියලා අන්න මේ පාරණියවට වගා කරලා තියෙනවා නොස්වැන්නත් හොඳට ඕම සරොයිලෝ මගරාලිලා කීප දෙනෙක් කෙලවඩු ගන්න ආයල යනවා මම දැක්කා. කිව්වනේ ඔහේ දවසේ පස්තැවෙයි ඔහේ ඔය කියවන ඒවට කියලා. දැන්වත් ඔය කටපරිස්සම් කරන් ඉන්නවා. ඒකත් එහෙමද? හොඳයි අපි බලාගමුකෝ අස්වැන්න ගන්නේ කොහොමද කියලා. දන්නේ මගේ හැටි මේ අයියයි මල්ලි දෙන්නම. දැන් අඩෙල වැඩක් නෑ නෝනේ. පොඩි එකීවත් අරගෙන ගෙදර යන්න. මම එතනින් ගන්න පුළුවන් දෙයක් අරගෙන හැන්දෑවෙද්දි හිතට එන්න. දැන් නෝනා දන්නේ නැතුව ගෙදර යන්න දෝනිවත් එක්ක කරගෙම.
කියන දේ අහන්න නුන්න මොනවා කරන්නද? අනේ නෝනේ අපේ මල්ලිලා වෙහෙරෙන් ඊගෙන අරගෙන පවර් පාහින්සිකයා පොරයි පහස්කාන්නන් ටික විතරයි. ඕක තමයි කියන්නේ වැඩිපුර උඩ පනින්න හොඳ නැහැ කියලා. කොහෙද ඉතින් මං කියන දෙයක් අහන එකක් ඇයි? ඔහෙට නංකි වීම හිතපොකුවක් මෑනෝනේ මාත් ඔහෙට මේලා විර කියනවනේ. අපේ මහත්තයා මේ කල්දේරමක් කොහෙන්ද මෙතන්ට ආවේ? කොහෙන්ද මේක ගත්තේ? ආලටිස්තු ගලවන්තින් ඕක පොළොව ඇතුළේ තිබුණේ නෝනේ. මං ඕනට මොනහරි දාන්න ඕනිවේ කියලා මේක කැඩිලත් නැති නිසා ගෙදර අරන් ආවා. මං හොදලා ගත්තා. දැන් හොඳට පේනව නේද? මේකට මොනහරි දාන්න. මහත්තයා ඊයනේ මේ මොකද? මේක නම් මැජික් කලයක්. හිමින් සෙල්ලම් කරන දරුවෝ වැටේ බලාගෙන ওই පූසත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් ඔයාට. හිමීට දරුවෝ දෙයනේ අර කිව්වොත් වගේ ගේ හදාගෙන නොවේ. මෙයාලා කොහොමද මේ වගේ ගයක් ඇද්දේ? මම හොයා ගන්නම් කෝලේ. ඔය තියෙන්නේ හොරේ. එහෙනම් කලේ තමයි රහස. මාත් දැන් හොඳ පෝස්ට් එක් වෙයි. මම මේක අරගන්න ඕනේ. ලස්ස ගණන් වස්තු ලැබි ඉස්සර පින පෑදිලා. ලස්ස ගණන් වස්තු ලැබි ඉස්සර පින පෑදිලා. කවුද මේක හොරෙන් ගෙනාවේ? මේක ඔබට අයිති දෙයක් නෙවෙයි. කරුණා කරලා ගිහින් තියන්න. නැත්තම් මානුපු මරා දමනවා. ඔබ මහා නපුරු ස්ත්‍රියක්. මේ පස්සේ කිසිම කෙනෙක්ට ඔබ කරදර කරන්න බෑ. සිකුල මා නිසැකවම පැමිණ ඔබ මරා දමනවා. අනේ මාව මරන්න එපා. මම මේක ගත්ත දැනින්ම ගිහින් තියන්නම්. අනේ මාව මරන්න එපා. මං ආයි කවුරුවත්ම කරදර කරන්නේ. මම පුරුදු වෙනවා.